ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළ කළ වීඩියෝස් වල හුඟක් හොඳ ප්‍රචාර තිබුණ නිසා අපි අදත් ගම්පහ දිස්ත්‍රික්කෙම ගෙවල් කීපයක් අරන් ඇවිල්ලා දෙනවා. අඩුම් මිල ගියකුත් අරන් ඇවිල්ලා දෙනවා. ටිකක් ලොකු ඉඩමක් එක්ක ලක්ෂ 20 ගානකට ගන්න පුළුවන් ගයක්. ඉතින් ඕගොල්ලෝ දකින්න මේ නිවස අරන් ඇවිල්ලා තියෙන අපි ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම කියන ටවුන් එකට ආසන්නව මැල්ලව කියන ප්‍රදේශයෙන් පර්චස් 22ක ඉඩමක් එක්ක තමයි මේකේ තියෙන්නේ. කාමර 3ක් ගයක්, ශාලේ, කුස්සිය තියෙනවා. නාන කාමරය සහිතයි. මීගම ප්‍රධාන බස් පාරට මීටර් 500ක වගේ දුරින් තමයි අපි ඉල්ලලා තියෙන්නේ. ලක්ෂ 52යි කියන්නේ. මේකට ලක්ෂ 52යි. ඔය නම්බරයට කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න අපි කිව්ව අඩු මිල ගියකුත් තියෙනවා කියලා. තව ගෙවල් කීපයක්ම පළ වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification ටික් කරලා තියාගන්න. මේ වගේ ගෙවල් ඉඩම් ලැබුණ සනින් අපි අපේ channel එක පළ කරනවා. ඉතින් මේ නිවසේ වීඩියෝ එක බලලා මේත් එකම අපි ඊළඟ නිවසට යන් ඔම්ම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි ඊළඟ නිවසත් අරන් ඇවිල්ලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනෝංගොඩ නගරෙට ඉතාම ආසන්නයෙන් පර්චස් 16ක ඉඩමක තමයි මේකේ ඉදි වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ දකින්න මිනෝංගොඩ ජාපාලවත්ත පන්සල පාරේ තියෙන්නේ. එතකොට මිනෝංගොඩ ප්‍රධාන නගරයට ගත්තොත් කිලෝමීටර් එකක වගේ දුරක් තියෙන්නේ. මිනෝංගොඩ කොළඹ පහ පාරට මීටර 800යි පර්චස් 16ක ඉඩමක් තියෙන්නේ. නිදන කාමර 4යි බාත්රූම් 1යි සින්නක් කරොප්පු සහිතයි පුළුල් මාර්ග තියෙනවා නල ජල විදුලිය සහිතයි ලක්ෂ 75යි මේකට කියන්නේ ලක්ෂ 75යි මිනෝංගොඩ ටවුන් එකට ඉතාම ආසන්නයෙන් ඉතාම වටිනවා මොකද එයාපෝට් එකට එතකොට මීරිගමට යන්න ළඟයි කුරුණෑගල පාරේ තමයි මිනෝංගොඩ තියෙන්නේ ඉතින් බලන්න ලක්ෂ 75කට මිනෝංගොඩ ටවුන් එකෙන්ම ගියක් ඉතින් ඉතාම වටිනවා බලන්න කතා කරලා නම්බර්ස් වලට කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න මේත් එක්කම අපි ඊළඟ ගෙට යමු ඊළඟේ අපි අරන් යන්නේ කැලණිය ප්‍රදේශයෙන් කැලණිය පර්චස් 10ක වගේ ඉඩමක තමයි මේකේ හදලා තියෙන්නේ. දොර නිවසට අඩි 20 පාර තියෙනවා. නිදන කාමර එකයි නාන කාමර එකක් තියෙනවා. අතර මේකේ එක කොටසක් හදලා තියෙන අනිත් කොටස හදා ගන්න පුළුවන්. හදලා තියෙන කොටස ඊටාම මැනවින් හදලා තියෙනවා. ඉතින් පෑන්ට්‍රි කපට් ගහලා කුස්සිය හදලා තියෙන මුළු නිවසම ටයිල් කරලා තියෙනවා. ජනෙල් තේකලියෙන් හරි ගස්සලා තියෙනවා හදලා තියෙන කොටස 230 බස් පාරට ඉතාම ආසන්නයි. කැලණි පන්සලට ගත්තොත් විනාඩි 10න් යන්න පුළුවන්. එතකොට ෆුඩ් සිටි කීඩ්ස් වගේ සුපර් මාකට්ස් වලට විනාඩි 5කින් ඉතාම ආසන්නයි යන්න පුළුවන්. වාහන නවත්තන්න පහසුකම් තියෙනවා. ඔක්කොම සැලසුම් අනුමත වෙච්ච ගයක් මේක. පදිංචියට සුදුසුයි අතරම ලක්ෂ 75යි කියන්නේ ලක්ෂ 75යි කැලණියෙන් ගයක් මේක. ඉඩම පර්චස් 10යි අඩි 20 පාර තියෙනවා. නිදන කාමර එකයි නාන කාමර එකයි මේ වෙනකොට හදලා තියෙන්නේ. කුස්සිය පෑන්ට්‍රි කබඩ් එකම ගහලා තියෙනවා ඔයගොල්ලෝ පේනවා. ඉතින් මුළු නිවසම ටයිල් කරලා තියෙන්නේ බලන්න ඔය නම්බර්ස් වල කතා කරලා ලක්ෂ 75යි කියන්නේ කතා කරලා සාකච්ඡා කරගෙන මිල ගණන් සාකච්ඡා කරන්න කැලණි පන්සල විනාඩි 10න් යන්න පුළුවන් ඒක ප්‍රධාන කාරණාවක්. ඉතින් මේක බලලා මේත් එක්කම අපි ඊළඟට යමු. ඊළඟේ අපි අරන් ඉන්නේ ගම්පහ දෙල්ගොඩ ප්‍රදේශයෙන් ගම්පහ දෙල්ගොඩ කටුලන්දෙන් පර්චස් 11ක තමයි ඕගොල්ලෝ මේ දකින නිවස ඉදි වෙලා තියෙන්නේ. එතකොට පූගොඩ පිටකොටු බස් මාරට මීටර් 100ක වගේ දුරකින් පිටලා තියෙන්නේ. එතකොට නිදන කාමර දෙකකින් සමන්විත ගයක් මේක සාලේ තියෙනවා. කෑම කාමර මුලතන් ගේ තියෙනවා. අතුරත නාන කාමරේ සහිතයි. ටයිල් දාලා සිවිලින් කරලා තියෙන්නේ. සිවිලින් දාලා තියෙන්නේ. තාප දාලා වට ගේට්ටුත් දාලා තියෙනවා. සින්නක රොප්පු සහිතයි. දෙල්ගොඩ ටවුන් එකට ගත්තොත් කිලෝමීටර් 3ක වගේ දුරක් තියෙනවා. ජල විදුලි පහසුකම් සහිත ගයක් මේක. තාම නිස්කලංක පරිසරයක පිහිටි නිවසක්. ඉතින් ওই නම්බරයට කතා කරන්න පුළුවන් ඕගොල්ලන්ට ලක්ෂ 56යි කියන්නේ ලක්ෂ 56යි ගම්පහ දෙල්ගොඩ කටුලන්ද ප්‍රදේශයෙන්. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification ටික් කරලා තියාගන්න මේ වගේ ගෙවල් ලැබුණ සනින් අපි අපේ channel එක පළ කරනවා. ඉතින් රැඳිලා ඉන්න අඩුවටම ගේකුත් අපි පාල කරනවා කියලා කිව්වා. ඒක ඉතින් ඉස්සරහට තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරගන්න සහ motivation එකක් වශයෙන් අපිට like එකක් දාගන්න. අපේ channel එකේ තව වටින්න ඉඩම් පළවලා තිනවා ආඩම් ලැබුණ පොල් ඉඩම් පළවලා තිනවා තේ ඉඩම් පළවලා තිනවා ඒවත් බලන්න පුළුවන්. ඉතින් විදේශ රටවල ඉන්න අයට ආරාධනා කරනවා නැවතත් ඒවා බලලා අදහසක් ගන්න කියලා. ඉතින් අපි එහෙනම් ඊළඟට යමු. ඕගොල්ලෝ දකින මේ නිවස ඇත්තරම ගේ විතරක් නෙමෙයි ලොකු ඉඩමකුත් සහිතයි අක්කරයක ඉඩමක් සහිතයි ඒත් එක්කම පොල් ගස් 20ක් විතර තියෙනවා. තනි අක්කරයේම ගම්බිරිස් දාලා තියෙන්නේ. පොල් ගස් ඒතර කොස් ගස් පුවක් ගස් වගේ භෝග ගොඩක් තියෙනවා. ජලය විදුලිය සහිත නිවසක් මේක. රුවන්වැල නගරේ ඉඳලා කිලෝමීටර් 1ක දුරින් තියෙන්නේ. රුවන්වැල නගරයෙන් එක්කම අඟුරුවැල නගරය ඕනෙම වාහනයකට යාමට හැකියාව තියෙනවා. පාරවල් දෙකක් තියෙනවා මේකට එන්න. ඉතින් අක්කරයක ඉඩමයි මේ පොල් ඉඩ ගම්බිරිස් වගේ ආදායම් ඔක්කොමත් එක ලක්ෂ 75යි මේකට කියන්නේ ලක්ෂ 75යි
කොස් පුවක් වගේ බෝගක් තියෙනවා. ඉතින් බලන්න ලක්ෂ 75කට අක්කරයකුත් එක්ක ඔය නම්බර්ස් වලට කතා කරලා මිලක නම් සාකච්ඡා කරගන්න. සාකච්ඡා කරගෙන මිලදී ගැනීම කරන්න පුළුවන්. බොහොම වටිනවා අක්කරයක ඉඩමකුත් එක්ක. ඉතින් අපි මේත් එක්කම ඊළඟට යමු. ඉතින් වෙනදා වගේම අඩුම් මිල ගයක් හොයන හැට තමයි අපි මේ අරන් ඇවිල්ලා තියෙන ගේ. ඇත්තටම කිව්වොත් අඩුම් මිල ගෙවල් හොයන කෙනෙකුට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් නිදහසේ ජීවත් වෙන සහ වගාවක් කරගෙන ජීවත් වෙන කැමති කෙනෙකුටත් මේ නිවස වටිනවා. ඉතින් ඕගොල්ලෝ මේ දකින නිවස පොඩ්ඩක් එලිපෙහෙලි කරලා ගන්න ඕනේ. පරණ ගයක් ඇත්තටම තියෙන්නේ. නිට්ටඹුව රුවන්වැල්ල පාරේ ගෝණගල් ගෙදිය තමයි මේ තියෙන්නේ. ගෝණගල් දෙනිය. පර්චස් 77ක ඉඩමක තමයි මේ ගේ තියෙන්නේ. එතකොට ඉඩම ගත්තොත් මැංගූස් කොස් ගොරක තේත් තියෙනවා. ඇත්තටම අන්නසි පුවක් වගේ ගොඩාක් භෝග සහිතයි මේ වත්තේ. එතකොට විදුලිය තියෙනවා ගෙට පදිංචි වෙන්න පුළුවන් පරණ ගයක් තියෙනවා. ලක්ෂ 25යි මේකට කියන්නේ. ප්‍රධාන දේ තමයි මේක ගෙවාගෙන යන්න උනත් හිමිකරු දෙන්න ලෑස්ති. ගෙවාගෙන යන්න උනත් පුළුවන්. ඉතින් භෝග ගොඩක් තියෙනවා. පරණ ගයක් තියෙනවා. පිල්ස කරලා ගන්න පුළුවන්. විදුලිය තියෙනවා ගෙට. ඉතින් පොඩ්ඩක් පේන්ට් එකක් ගහලා අඩුපාඩු ටික හදලා ගන්න පුළුවන්. ලක්ෂ 25යි කියන්නේ පර්චස් 77ක ඉඩමක් එක්ක. ඉතින් අපේ channel එකේ මේ වගේ ගෙවල් තව පළ වෙලා තියෙනවා. වටින්න ගෙවල් පළ වෙලා තියෙනවා. ආදායම් ලබන පොල් තේ වගේ ඉඩම් පළ වෙලා තියෙනවා. ඒවත් බලන්න. බලලා ඕගොල්ලන්ගේ මිලදී ගැනීම කරන්න මොටිවේෂන් එකක් වශයෙන් අපිට ලයික් එකක් දාන්න සහ ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න. මේ වීඩියෝස් ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. විශේෂයෙන් විදේශ රටවල ඉන්න අයට ආරාධනා කරනවා අපේ channel එක බලලා ඕගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ආයෝජන අවස්ථාවන් උදා කරගන්න කියලා. ගොඩක් ස්තුතියි හැමෝටම එනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි හෙට හම්බෙමු.